අයිබෝන් හැමෝටම. ඉතින් මෙතන ඇති nothing ෆෝන් වලට ගොඩක් කැමති අය. ඉතින් nothing ෆෝන් එකක තියෙන මිල ගොඩක්ම වැඩි. ඉතින් ඒ ෆෝන් එක මිලදී ගන්න ගොඩක් අමාරු අයට nothing ලා දීලා තිනවා හොඳ ඔප්ෂන් එකක්. ඒ තමයි ඒගොල්ලෝ රුපියල් ලක්ෂයට වඩා අඩුවෙන් ෆෝන් එකක් නිෂ්පාදනය කරලා තිනවා. ඉතින් ඒ ෆෝන් එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යෙන්ම සෙල්ටෙක් මාක් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හරි මේ ෆෝන් එකේ නම තමයි nothing CMF phone 1 කියන්නේ. ඉතින් මේ nothing CMF phone 1 කියන එක ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් මිල මම පස්සේ ඉන්නම්. ඉතින් ඉස්සෙල්ලා අපි මේක රිවිව් එකක් බලලා ඉමු. අපි මේ ෆෝන් එක ගැන කතා කරොත් එහෙම අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මේකේ ග්‍රෑම් 197ක විතර බරක් බලා ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට තව ෆෝන් එකක් තියෙනවා ඒක ග්‍රෑම් 202ක් විතර බරයි. ඒ වගේම මිලිමීටර් 8.2යි දෙකේම thickness එක වෙන්නේ. ඉතින් ඊළ පස්සේ කතා කරොත් එහෙම මේකේ තියෙන බිල්ඩ් එක සම්බන්ධයෙන් ප්ලාස්ටික් ෆ්‍රන්ට් එකක් බලා ගන්න ප්ලාස්ටික් බැක් එකක් බලා ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට සිලිකන් පොලිමර් බැක් එකක් බලා ගන්න පුළුවන් ඊකෝ ලෙදර් බැක් එකක්. ඊට පස්සේ ග්ලාස් ෆ්‍රන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ෆ්‍රේම් එකත් ප්ලාස්ටික් වලින්ම යොදලා තින්නේ. ඉතින් ඒ විදිහට තමයි මේක බිල්ඩ් එක ගත්තොත් ඒක කතා කරන්න තින්නේ ප්ලාස්ටික් ෆ්‍රන්ට් එක, ප්ලාස්ටික් බැක් එකක්, ග්ලාස් ෆ්‍රන්ට් එකක් සහ ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ගත්තොත් එහෙම අපි බටන්ස් ඇන්ඩ් පෝට් විදියට සාමාන්‍ය බටන්ස් ඇන්ඩ් පෝට් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ස්ටීරියෝ ස්පීකර්ස් හැබැයි මේකට යොදලා තියෙනවා. ස්ටීරියෝ ස්පීකර්ස් මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපිට මේක එක ස්පීකර් හෝල් එකයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේක 3.5 ජැක් එකක් නැහැ කියලා තමයි සඳහන් කරලා තිබ්බේ. ඉතින් ඕම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ SIM card slot එක ගත්තොත් එහෙම අපිට මේකට dual SIM අපිට දාන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට මේකේ තව user replaceable back cover එකක් තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට back cover එක replace කරන්න පුළුවන්. ඒ වගේම dust and splash resistant පාසුකම්කුත් මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් බිල් එක ඔහොම තමයි කතා කරන්න තින්නේ. සරලව ගත්තොත් normal පරිදි බිල්ඩ් එක අපිට දීලා තිනවා. නතිල්ලගේ ජීවගුණය ආරක්ෂා වෙන පරිදි. ඒ වගේම ඕගොල්ලන්ට බැක් එකේ සාමාන්‍ය ලයිට් වගේකුත් බලා ගන්න පුළුවන්. ඉතින් බැක් එක බැක් කවර් එක අයින් කරන්න උනත් ඕගොල්ලන්ට මේකෙන් පුළුවන්. ඉතින් එහෙම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ගත්තොත් එහෙම හොඳ මට්ටමේ nothing ජීවගුණය ආරක්ෂා කරපු ෆෝන් එකක් තමයි මේ CMF phone 1 කියන්නේ. ඉතින් ඔබ තමයි මේකේ බැක් එක ගැන කතා කරන්න දෙන්නේ. සරලව ගත්තොත් හොඳ බැක් එකක් අපිට මේක ඉන්ක්ලූඩ් කරලා තිනවා. ඊට පස්සේ අපි මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ අකල් 6.6 යතක AMOLED ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ AMOLED ඩිස්ප්ලේ එකේ අපිට 120 Hz refresh rate එක බලා ගන්න පුළුවන්. ඒ වගේම peak brightness එක nits 2000ක් විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕම තමයි අපිට කතා කරන්න දෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම 395ක PPI density එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 1080 වැඩි කිරීම 2400ක pixel ratio එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ always on display ප්‍රාසකම තියෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් මේකේ AMOLED panel එක තියෙන්නේ. ඒකින්ද මේක always on display ප්‍රාසකමත් බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම 120 Hz refresh rate එකකුත් මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් ඒකින්ද හොඳ මට්ටමේ display quality එකක් ඔයගලන්ට මේ ෆෝන් එකේ විඳගැනීමේ හැකියාව තියෙනවා. හොඳ මට්ටමේ colors හොඳ මට්ටමේ win angles ඔයගලන්ට මේකේ බලා ගන්න පුළුවන්. YouTube වීඩියෝ එකක් බලන්න, Netflix එකේ ෆිල්ම් එකක් බලන්න හොඳ මට්ටමේ colors මේ display එකෙන් ඔයගලන්ට experience කරගන්න පුළුවන්. ඉතින් ඕම තමයි මේකේ display එක ගත්තොත් එම් කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යමු මේකේ තියෙන OS එක ගැන කතා කරන්න. මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Android 14 OS එක. ඒ වගේම nothing OS 3.0 එක තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක OS තව දෙකකට සපෝට් කරනවා තියෙනවා. ඒ කියන්නේ Android 16 මේකට ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔහොම තමයි මේකේ OS එක ගැන කතා කරන්න තියෙන්නේ. සරලව ගත්තොත් එම හොඳ මට්ටමේ OS එකකුත් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඊට පස්සේ අපි කතා කරමු මේකේ තියෙන chipset එක ගැන. ඉතින් අපිට මේක බලා ගන්න පුළුවන් වෙන chipset එක වෙන්නේ MediaTek Dimensity 7300 කියන 4 nanometer 5G chipset. ඉතින් ඒ chipset එක තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ gaming performance ගොඩක් ඉහළ මට්ටමකින් තියෙනවා. ඒ වගේම octa-core CPU එකක් එක්ක Mali G615 MC2 කියන GPU එකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඇත්තටම මේක හොඳ මට්ටමකින් තියෙනවා. ඉතින් ඒක හින්දා ගේමින් performance එකම ගොඩක් ඉහළ මට්ටමකින් මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට හරියන්නේ 8GB RAM එකක් එක්ක 128GB ROM එකකුත් අපිට මේකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම ඕගොල්ලන්ට මේ මොන version එකක් ගත්තත් එහෙම SD card එකක් දාලා මේක වැඩි කරගන්න පුළුවන්. ඒකත් මේක ලැබෙන ස්පෙෂල් ෆීචර් එකක්. ඉතින් ගේමින් performance ගත්තොත් එහෙම normal පරිදි තියෙනවා වගේ. Play Store එකේ තියෙන ඕනම ගේම් එකක් මේ ෆෝන් එක හරහා play කරගැනීමේ හැකියාව තියෙනවා මේ Nothing CMF Phone 1 කියන එකේ. ඊට පස්සේ අපි මේකේ කැමරා setup එක ගැන කතා කරමු. මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙගාපික්සල් 50ක කැමරාවක් සහ 2 මෙගාපික්සල් ඩෙප්ත් ලෙන්ස් එකක්. මේ මෙගාපික්සල් 50ක කැමරාව ගත්තොත් f1.8 ඇපර්චර් එකක් තියෙන වයිඩ් ලෙන්ස් එකක්. ඒ වගේම ඊට පස්සේ තියෙන f2.4 ඇපර්චර් එකක් තියෙන 2 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඇත්තටම කිව්වොත් එහෙම මේ ෆෝන් එකේ තියෙන මේ මෙගාපික්සල් 50ක කැමරාව හරහා ගොඩක් හොඳ මට්ටමේ ෆොටෝස් ඕගලන්ට කැප්චර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම LED ෆ්ලෑෂ් එක, panorama HDR කියන ෆීචර්ස් එක 4K වීඩියෝ එකක් මේකේ 30 fps වලින් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ full HD වීඩියෝස් රෙකෝඩ් කරනවා නම් 60 fps දක්වා මේක සපෝට් කරනවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඇත්තටම කිව්වොත් එහෙම මෙතන තියෙන ෆෝන්ස් අතරින් ගොඩක් හොඳ මට්ටමේ වීඩියෝ රෙකෝඩින් එකක් අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. ඉතින් මේකේ 50 මෙගාපික්සල් තියෙන එක ගොඩක් හොඳයි. ඒකින්ද හොඳ මට්ටමේ ෆොටෝස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ ෆොටෝස් වල හොඳ කලර්ස් අපිට මේකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මේක සෙල්ෆි කැමරාව ගැන කතා කරමු. අපිට මේකේ 16 මෙගාපික්සල් කැමරාවක් තමයි තියෙන්නේ. f2.0 අපිට එකක් තියෙනවා වයිඩ් ලෙන්ස් එකක්. ඉතින් මේක වීඩියෝ රෙකෝඩින් ගත්තොත් full HD වීඩියෝ එකක් ඕගලන්ට 30 fps වලින් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඒ විදිහට තමයි මේකේ කතා කරන්න තියෙන්නේ. සරලව ගත්තොත් එහෙම කැමරා performance එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් කැමරාවට කරන්න කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ. හොඳ මට්ටමේ ෆොටෝ එකක්. ඒ ගන්න ෆොටෝස් වල හොඳ මට්ටමේ කලර්ස් අපිට මේකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේකේ කැමරා setup එක ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මේකේ තියෙන sound ගැන. ඉතින් මේකේ අපිට loud speaker එකක් බලා ගන්න හම්බෙන්නේ එක ස්පීකර් හෝල් එකයි. ඒ වගේම 3.5mm ජැක් එකක් අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා Bluetooth 5.3. ඒ වගේම Wi-Fi බලා ගන්න පුළුවන්. ඒ වගේම GPS බලා ගන්න පුළුවන්. ඒ වගේම USB type C තමයි කේබල් එක වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන ෆීචර්ස් විදියට ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේක සෙන්සර්ස් ගත්තොත් එහෙම under display fingerprint එක, accelerometer එක, proximity sensor එක සහ compass එක තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් under display fingerprint එකක් තියෙනවා. ඒක ගොඩක් හොඳයි. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට මේක හොඳ මට්ටමේ features, sensors වගේම sound එකක් experience කරගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. ඉතින් මේ ගතිල්ලගේ තියෙන ජීවකුණේ එහෙම් පිටින්ම ආරක්ෂා කරලා තියෙනවා මේ ෆෝන් එක. ඉතින් ඒකින්ද ඒක ගොඩක් හොඳ දෙයක්. ඇත්තට මේක ගොඩක් හොඳ මට්ටමේ ෆෝන් එකක් වෙනවා මෙන්න මේ කරුණු හින්දා. ඉතින් අන්තිමට අපි මේක බැටරිය ගැන කතා කරමු. අපිට මේක තියෙන්නේ mAh 5000ක බැටරියක්. ඒක 33 watt wired charging එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකට 5 watt reverse charging support කරනවා. ඉතින් ඒක හින්දා ඒක ගොඩක් හොඳ දෙයක්. ඕගොල්ලන්ට 5 watt වලින් reverse charge කරගන්න පුළුවන්. ඒ වගේම 33 watt වලින් wirelessly මේක charge කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම mAh 5000ක බැටරියක් කියන්නේ ඕගොල්ලන්ට මේක normal පරිදි use කරනවා නම් දවසක් වගේ නැත්තම් hard use කරනවා නම් පැය 12ක් වගේ මේක යූස් කරන්න පුළුවන්. බැටරිය performance තීරණය වෙන්නේ ඔයගොල්ලෝ ෆෝන් එක යූස් කරන විදිය අනුව. ඉතින් එහෙම තමයි අපිට මේක කතා කරන්න තියෙන්නේ. හරි ඉතින් වීඩියෝ එක අන්තිමට අවිල්ලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ගොඩක්ම දේවල් හොඳයි. ඉතින් මේ ෆෝන් එකේ නතිල්ලගේ ජීවුනේ පිටිම ආරක්ෂා කරලා තියෙනවා. කැමරාව, ඩිස්ප්ලේ එක, ඒ වගේම performance ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා. ඉතින් ඒක හින්දා ඔයගොල්ලන්ට මේ ෆෝන් එක ගන්න highly මම recommend කරනවා. ඔයගොල්ලන්ට මේ ෆෝන් එක ගන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ගන්න. ඇත්තටම මේ ෆෝන් එක ගොඩක් සුපිරි ෆෝන් එකක්. හරි. මේකේ කලර්ස් ගත්තොත් එහෙම බ්ලැක් එක තියෙනවා, ඔරෙන්ජ් එක තියෙනවා, ඒ වගේම ලයිට් ග්‍රීන් කියලා කලර් එකක් තියෙනවා. ඉතින් මේ කලර්ස් වලින් ගන්න පුළුවන්. මේක මිල ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට රුපියල් 90000කට මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් රුපියල් 90000කට මේක මිලදී ගන්න පුළුවන්. මම පළවෙනි ලින්ක් එකක් දාලා තියෙනවා. මේකෙන් මේක ගන්න. හරි ඉතින් මේකේ තියෙන ඩිස්ප්ලේ එක, කැමරාව, බැටරිය, ඒ වගේම මේ TRCSL approval ඔක්කොම තියෙනවා. ඒ වගේම මේකට 1 year warranty එකකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ ෆෝන් එක අනිවාර්යයෙන්ම ගන්න. ඉතින් මේ ෆෝන් එක ගොඩක් හොඳ මට්ටමේ ෆෝන් එකක්. ඒ වගේම මේකේ තියෙන RAM සහ ROM capacity එක ගොඩක් හොඳයි. ඉතින් මේ ෆෝන් එක ගැන හිතන දේවල් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. දන්න යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද මේ ෆෝන් එක ගොඩක් හොඳ මට්ටමේ ෆෝන් එකක් නිසා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම වෙනකොට එතකන් ඔයගොල්ලන්ට සුබ දවසක්. මේ SL Tech